හෙලෝ ෆ්‍රී ෆයර් සෙට් එක ඔන්න ඉතින් ෆ්‍රී ෆයර් ගහන කොල්ලෝ කෙල්ල වෙනුවෙන් අද සුපිරිම සුපිරි අප්කමින් ඉවෙන්ට් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරන අපිට මේ මාසෙ එන්න තියෙන මෙච්චි ෂොප් එක ඇතුළුව අපිට නොමිලේ ලබා දෙන අයිටම් සෙට් එකක් එක්කම ඉස්සරහට එන්න තියෙන සුපිරි ඉවෙන්ට් සෙට් එකක් ගැන ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඒ වගේම මේ වගේ අප්කමින් ඉවෙන්ට් දිගටම දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි යම් වීඩියෝ එකට මොන වගේ ඉවෙන්ට් අපේ ගේම් එකට ඉස්සරහට එන්න තියෙන්නේ කියලා බලන්න. හරි ඉතින් අපි ඉස්සල්ලාම බලමු මේ අගෝස්තු මාසෙන ඉවෙන්ට් සෙට් එකත් එක්ක අපිට ෆ්‍රී හම්බ වෙන මොනවද කියලා. ඉතින් මේක ඩිසයින් වෙලා තියෙන රෙස්ලින් සීන් එකට ඉතින් අර WW කියලා ඔයාලා දන්න ඇති රෙස්ලින් වීඩියෝ එහෙම බලනවා නම් ඉතින් ඒත් එක්ක අපිට මේ වගේ සවුන්ඩ් පැක් එකක් නොමිලේ හම්බ වෙනවා. මේ ඊට පස්සේ අපිට මේ ප්‍රොෆයිල් ඇවටා බැනර් සෙට් එකක් හම්බෙන් මේ දෙකක් හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේ බෑක්පැක් එකක් මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක අපිට මේ වගේ කටාන ස්කින් එකක් මේ ඉවෙන්ට් එකත් එක්ක ෆ්‍රී දෙනවා. ඉතින් ඒක සුපිරි කටාන ස්කින් එකක් නේ අමුතුම විදිහට ඩිසයින් කරපො. ඉතින් ඒකත් අනිවාර්යෙන් ගන්න. ඒත් එක්කම අපිට මේ වගේ සුපිරිම ඉමෝට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒකත් සුපිරි ඉමෝට් එකක්. ඉතින් මේ වගේ අයිටම් සෙට් එකක් මේ ඉවෙන්ට් එකත් එක්ක අපිට ෆ්‍රී දෙනවා. ඉතින් මේ ඉවෙන්ට් සෙට් එක ආවට පස්සේ මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්නම් මේක ගැන. හරි විස්තරෙත් එක්ක. ඉතින් මේ ඊට පස්සේ අපිට මේ බලා ගන්න පුළුවන් මේකේ මේ වගේ මිෂන් ටිකක් කම්ප්ලීට් කරලා තමයි මේක ගන්න ඉන්නේ බොහෝ දුරට. ඉතින් අපිට ඊළඟට මේ රෙස්ලින් සීන් එකත් එක්ක මේ අගෝස්තු මාසෙම එන්න තියෙනවා මේ සුපිරිම ඉමෝට් එකක්. ඉතින් මේ ඉමෝට් එකේ මේ ඔෆිෂියල් බැනර් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක එන්නේ අපිට පේඩඩ් වීල් ඉවෙන්ට් එකට. ඉතින් සුපිරිම ඩිසයින් කරපු ඉමෝට් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අර රෙස්ලින් වලින් දිනපුවා හම්බෙන්නේ බෙල්ට් එක. අන්න ඒක මේ උස්සන සීන් එකට තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒක සුපිරියටම ඩිසයින් කරපු මේ ඉමෝට් එක. ඉතින් ඔයාලා ඩයමන්ඩ් 1600ක් විතර යයි මේ ඉමෝට් එක ගන්න අනිවාර්යෙන්. ඉතින් මේකට කැමති අය ඕන්න ඉතින් ඩයමන්ඩ් 1600ක් විතර රෙඩි කරලා තියාගන්න. මේකේන කන්ෆර්ම් ඩේට් එක මම ඉස්සරහට වීඩියෝ එකකින් කියන්නම් අනිවාර්යෙන්. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ මේ රෙස්ලින් ඉවෙන්ට් එකේ වැදගත්ම මේ මේන් බන්ඩල් එක ගැන. ඉතින් අපිට ඒක එනවා කියලා තියෙන්නේ යුනිවර්සල් ටෝකන් රින්වෙන්ට් එකට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මේන් බන්ඩල් එක ඉතින් ඔයාලා මං කලින් කිව්වා වගේ රෙස්ලින් වීඩියෝ බලන කෙනෙක් නම් ඉතින් අනිවාර්යෙන් මේ කෙනාව දැකලා ඇති. ඉතින් ඔයාලා දැකලා නැත්නම් ඉතින් මේ channel එකේ මං ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා අනිවාර්යෙන් ගිහින් බලන්න. ඉතින් මේකේ කලිසම එහෙමනම් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒත් එක අපිට මෙන්න මේ වගේ අර මූණට දාන සීන් එකක් තියෙන එකක් හම්බ වෙනවා. ඒත් එක්ක මේ වගේ කාර් ස්කින් එකකුත් අපිට හම්බ වෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එකත් වෙන කන්ෆර්ම් ඩේට් එක මම ඉස්සරහට වීඩියෝ එකකින් දාන්නම්. ඊළඟට මම කියන්න යන්නේ ඔන්න අපිට ලෙජෙන්ඩරි පැරඩොක්ස් බන්ඩල් එක ආපහු රිටර්න් කරනවා. ඉතින් මම මේක ගැන මේ හරියටම දැන් දවස් දෙකකට විතර කලින් ෂෝට් වීඩියෝ එකකුත් දැම්මා එන දවසත් එක්කම. ඉතින් මේක එනවා කියලා තියෙන අපිට මේ අගෝස්තු 4 ඒ කියන්නේ හෙට. ඉතින් මෙන්න මේ වගේ මොනවද ටෝකන් ටවර් ඉවෙන්ට් එකට තමයි ඉතින් අනිවාර්යෙන් මේක එන්නේ. මෙහෙම මේ ටෝකන් 3ක් එකතු කරලා ගන්න නම් බොහෝ දුරට අපිට එන්නේ නැහැ කොහොමත්. ඉතින් අපේ සර්වර් එකට අඩු සැලකිලි තියෙන හින්දා 5කට තමයි එන්නේ. ඉතින් ඊළඟට මම කියන්නේ අපිට එන්න දිනවා ඉමෝට් පාටි ඉවෙන්ට් එකක්. ඉතින් ඒත් එක අපිට සුපිරියටම ඩිසයින් කරපු ඉමෝට් 4ක් එන්න තියෙනවා මේ ඉවෙන්ට් එකත් එක්ක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අර මොකද්ද මේකට කියන්නේ පියානෝද මොකද්ද පියානෝ නෙමෙයි මොකක් හරි গিitarයක් වගේ මොනවද ඕගන් යන්නේ දැන් ඒකක් එනවා. ඊට පස්සේ මේ වගේ පූසෙක්ද බල්ලෙක්ද වඩා නටන සීන් එකක් එනවා. ඊට පස්සේ අපිට එනවා මේ වගේ මේ නලාවක් ගන්න එක. ඉතින් මේ වගේ මේක කලිනුත් ආව මම මතකයි මේ විදිහටම ඩිසයින් කරපු ඉමෝට් සෙට් එකක්. ඊට පස්සේ මේ වගේ මේ මොනවද ඩ්‍රම් සෙට් එකක් ගන්න එකක් තියෙනවා. ඉතින් මේ වගේ සුපිරිම ඉමෝට් සෙට් එකක් තමයි මේ ඉමෝට් පාටි ඉවෙන්ට් එකත් එක්ක එන්නේ. ඉතින් ඔයාලා ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. මේක එක ඉමෝට් එකක් ගන්න අනිවාර්යෙන් ඩයමන්ඩ් 1000 ගණක් යන්නේ 1200 ගණක්. ඉතින් ඔන්න ඩයමන්ඩ් ටික ඔක්කොම ගන්න කැමති නම් ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න. ඉතින් මචං ඊළඟට කියන්න යන්න ඕන අපිට සමුරායි බන්ඩල් එක ගැන. ඉතින් සමුරායි බන්ඩල් එක අලුතෙන්ම ඩිසයින් කරපු බ්ලඩ් මූන් සමුරායි බන්ඩල් එක ගැන තමයි ඉතින් ඊළඟට කියන්න යන්නේ. ඒත් එක්ක අපිට ෆ්‍රී දෙනවා මේ වගේ බන්ඩල් එකක්. ඉතින් මේ මොකද්ද මේ ටේලර් එකේ තියෙන මෙන්න මේ බන්ඩල් එකට ෆ්‍රී දෙනවා. ඉතින් ඉස්සරහට මම වීඩියෝ එකේ කියන්නම් මේක එන්නේ කොහොමද මොන වගේ ඉවෙන්ට් එකකටද එන්නේ කියලා. ඉතින් මම කලිනුත් මේක ගැන වීඩියෝ කීපයක් දැම්මා. මේක ගොඩක් අය කැමති හින්දා අයත් මතක් කරාන යන්න ඉදුණා. ඉතින් මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් රින්වෙන්ට් එකට තමයි අනිවාර්යෙන් මේ බන්ඩල් සෙට් එක එන්නේ. මේක බොහෝ දුර අපිට අගෝස්තු මැද හරිය කියන්නේ 20ත් 25ත් අතර බොහෝ දුරට එනවා කියන්නේ ඉතින් එහෙම තමයි නිවුස් එක තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් රින්වෙන්ට් එකට බලා ගන්න පුළුවන්.
ඔය විදිහට බලා ගන්න පුළුවන් මේ බණ්ඩල් සෙට් එක ෆීමේල් බණ්ඩල් මේල් බණ්ඩල් ඔක්කොම එනවා. ඉතින් අපිට ඒත් එක අපිට පරණ සමුරායි බණ්ඩල් එකත් එනවා. ඊට පස්සේ මේ ඒකේ මොකද්ද ලොබි ඇනිමේෂන් එක බ්ලඩ් මූන් එකේ ලොබි ඇනිමේෂන් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක ගැන මම වීඩියෝ එකක් කලින් දැම්ම. ඒක බැලුවේ නැත්නම් ඉතින් අනිවාර්යෙන් බලන්න. ඉතින් ඒක සුපිරිම සුපිරි ලොබි ඇනිමේෂන් එකක්. ඉතින් මම ඊළඟට කියන්න යන්නේ අපිට එන්න තියෙන මේ මාසේ මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එක. ඉතින් මේ මිස්ට්‍රි ෂොප් ඉවෙන්ට් එකේ මේ මොකද්ද ඔෆිෂියල් බැනර් එක මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට. මේ ඒත් එක්ක අපිට එනවා කියලා දෙන්නේ මෙන්න මේ වගේ ෆීමේල් මේල් බණ්ඩල් දෙකක් එනවා කියලා දෙනවා. ඊට පස්සේ මේ විදිහට අපි දන්නවනේ ඉතින් ලක් එක මෙව්වා කරලා ස්ටොප් කරාට පස්සේ ඉතින් ඒකේ තියෙන ඩිස්කවුන්ට් එක ගන්නට අඩු වෙනවා අපිට මේ මොකද්ද ඩයමන්ඩ් ප්‍රමාණය. ඊරින් මේකේ බණ්ඩල් එක බලා ගන්න පුළුවන් මේ මේල් බණ්ඩල් එක මේ විදිහට ඒක සුපිරිම බණ්ඩල් එකක් හැබැයි මේක හෙල්මට් එකේ මාරම ගතියක් තියෙනවා මේ බැනිය මෙහෙම සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේක ගොඩක් අය ගනිවන්නම් හිතෙන්නේ අනිවාර්යෙන්. ඉතින් ඒකත් එක්ක අපිට මේකේ මේ මොකක්ද අර පිහියට ස්කින් එකක් හම්බෙන්න තියෙන. පිහියෙන් නෙමෙයි අර කැත්තක් වගේ සීන් එකක් තියෙන්නේ. අන් ඒකට ඒකත් මේ කහ පාට ඉරි ගහව අර මොකක්ද ඒකට කියන්නේ මම නම් මතක නෑ. ඔය වගේ එකක් තමයි කොහොම හරි එන්න තියෙන්නේ. මේකේ අනිත් අයිටම් නම් ඉතින් වෙනස් වෙනවා. ඒවා කියලා වැඩකුත් නෑ. ඉතින් අපේ සර්වර් එකට එනකොට ඊළඟට ඉතින් මේකේ ෆීමේල් බණ්ඩල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ෆීමේල් බණ්ඩල් එකත් සුපිරියටම ඩිසයින් කරලා දිනවා. ඒක නම් මාර ගතියකට එන මිස්ටර් චොප් එකක් වගේ. ඊට පස්සේ මේකේ මේ කාර් ස්කින් එකක් මේ ජීප් එකට ස්කින් එකක් එන්න දෙනවා. ඉතින් ඒකත් සුපිරි. ඉතින් ඔන්න ඔය වගේ මිස්ටර් චොප් එකක් තමයි අපිට මේ මාසේ එන්න තියෙන්නේ. ඉතින් ඒකට ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න ගන්න කැමතියි. ඉතින් සුපිරි බණ්ඩල් මේ මේල් බණ්ඩල් එකකුයි ෆීමේල් බණ්ඩල් එකකුයි එනවා මේ මිස්ටර් ෂොප් එකත් එක්ක. ඉතින් ගන්න කැමතියි ඩයමන්ඩ් ටික රෙඩි කරගන්න අනිවාර්යෙන්. ඒත් එක්ක මචං ඉතින් ඔන්න අද වීඩියෝ එකකින් ඔය වගේ ඉවෙන්ට් සෙට් එකක් තමයි ගෙනාවේ. වීඩියෝ එක හොඳයි නම් ඉතින් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් ඒත් කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.